तू मेरा कोई ना होके भी कुछ लागे, तू मेरा कोई ना होके भी कुछ लागे, किया रे जो भी तूने कैसे किया रे, जिया को मेरे बांध ऐसे लिया रे, समझ के भी ना समझ मैं सकूं। කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් vlog එකක් අරගෙන ආවා. මේ අවුරුද්දට කලින් දවස් කිහිපය. අප්‍රේල් මාසේ අවුරුද්දට කලින් සතියේම ගොඩාක් බිසි වුණ දවස් ටිකක් වුණා. මේ වැඩපළේ අන්තිම දවස. ඉතින් තවත්ම බිසි දවසක් මේ දවස. මෙන්න මෙහෙමයි 11 වෙනිදා ගෙවුනේ. මේ දවසේ නම් හස්බන්ඩ් නයිට් එකට ගිහින් ඇවිල්ලා ටිකක් තවල් වෙනකන් නිදාගත්තා. දැන් අපි යන්න හදන්නේ අපේ තාත්තගේ වැඩපළට. ඉතින් එයා අලුතින් වැඩක් පටන් අරන් තිබුණා. ඒකේ වැඩ ටික බලලා එහෙමම අපි ගියා ටවුන් එකට. අවුරුද්දට කලින් දවසේ කරගන්න තියෙන වැඩ ඔක්කොම ටික කරලා එයාට ගන්න බැරි වුණ ඇඳුම් ටික අරගෙන තව මට පොඩි gift එකකුත් එයා ගන්න අරන් දීලා එහෙමම ගෙදර ගියා. ගෙදර වැඩ ටිකත් ඉක්මනට ඉවර කරගන්න. මේ තියෙන අරන් දීපු gift එක. ඇත්තටම කිව්වොත් මේක මට ගත්ත එකක් නෙවෙයි. අපේ චූටි නංගිට ගත්ත එකක්. එයා මට shopping කරන්න ඇවිල්ලා මේ වගේම grey color එකක් අරන් දුන්නා. ඉතින් දැන් එයාගේ fit on time එක තමයි. එයාගේ උසත් එක්ක හරි අමාරුයි යාට denim shorts එහෙම හොයාගන්න. මොකද එයාගේ ඉනේ size එකට උස හොයාගන්න හරි අමාරුයි. අපි දවස් කිහිපයක්ම ඇවිදලා ඔන්න අද තමයි යාට හරියනම ඇඳුම් ටික ගත්තේ. එනින් ගමන් fruit juice එකක් බීලා ආපි කෙලින්ම තව ස්පෙෂල් වැඩක් කරන්න. 12 වෙනිදා නේද අද අපේ තාත්තගේ උපන්දිනේ. ඉතින් එයා දන්නේ නැහැ අපි යාට කේක් ගෙනවා එහෙම කියලා. ඉතින් මම ඉක්මනට ටවුන් එකට ආවා තාත්තට හොඳ gift කේක් එකක් ගන්න. කේක් එක අරගෙන කෙලින්ම අපේ ගෙදර යන්නේ. ගෙදර යන්න කලින් අපි පොඩ්ඩක් ටවුන් එකේම තියෙන TI අමෝ කියන රෙස්ටුරන්ට් එකට ආවා දවල් කෑම කාලා යන්න. ඉතින් අපි chicken rice එකක් තමයි ඕඩර් කරේ. මොකද අපිට ලොකු බඩගින්නකුත් තිබුණෙත් නැහැ. නැත්තේත් නැහැ. දැන් නම් හවස 4ට විතර ඇති. හැමදාම වගේ අපි දෙන්න එළියට යනවා නම් වැඩක් කරන්න යනවා නම් අපිට හැමදාම breakfast time එක lunch time එක හරියට මිස් වෙනවා. රිලැක්ස් එකේ ඉන්න කපල් වලට යන්න කියාපු තැනක් ලස්සන ලොකේෂන් තියෙනවා මෙතන. ඒ වගේම කෑමත් සාධාරණ මිලට උපරිම රසට තියෙනවා. පොතු පිටියේ පහදුරුමුඩ පැත්තේ ඉන්න අය නම් මේ රෙස්ටුරන්ට් එක දන්නවා ඇති. අපි කාලා ටිකක් රෑ වෙලා වොෂ් එකක් දාලා අපේ ගෙදර ගියා කේක් ඒ වගේම අපි අරගත්ත බඩු ඔක්කොම ටිකත් අරගෙන තාත්තව සර්ප්‍රයිස් කරන්න. මොකද එයා දන්නේ නැහැ අපි යාට කේක් ගෙනල්ලා කියලා. අපිට වෙච්ච කරදරයක් නිසා අපි තාත්තගේ උපන්දිනේ සමරන්නේ නැහැ කියලා හිටියේ. ඒක නිසා එයා සර්ප්‍රයිස් එකක් කරන්න අපිට පුළුවන් වුණා මේ පාර.
අද 13 වෙනිදා පරණ අවුරුදු දවස උදේම අපි ලෑස්ති වුණේ සීයාගේ අලු මිහිදන් කරන්න සොහොන් බිමට යන්න. මම එඩිට් කරනකොට මේ දේ දැක්කේ. මේ පැලේ හිටවනකොට අපේ පොඩි නංගි ළඟට ඇවිල්ලා සීයාගේ රූපේ අත ගන්නවා. එයාට කොයිතරම් පාළුවක් දැනෙනව ඇතිද? මොකද අපේ සීයා එච්චරටම ආදරණීය මිනිස්සෙක්. අපිට හරි පාළුයි. අපේ අවුරුද්ද හරි පාළු අවුරුද්දක් වුණා මේ පාර. මම නොතේරෙන වයසක අපේ අනිත් සීයාත් නැතලි. මේ තියෙන එතන සොහන් බිම. ඒ වැඩ ටික කරලා අපි කෙලින්ම ගෙදර ඇවිල්ලා අම්මගේ රසම රස කරි වලින් රස බැලුවා දවල් කෑම කන ගම. මේ දවස් ටිකේ ටිකක් මහන්සි දවස් නිසා ටිකක් හවස් වෙනකන් නිදිය ගත්තා. නිදියගෙන පුංචි ළමයි ටික එකතු කරගෙන පොඩ්ඩක් නිලාකුරු බබල් චක්‍ර පත්තු කරන්න ගත්තා. මොකද මේ ළමයින්ගේ හිතවලට පොඩි හරි සතුටක් ගේන්න ඕනේ. මේ පාර අපිට අවුරුදු නැහැ. අපි සීයා නැතුව අපිට මොන අවුරුදුද? ඉතින් ඒ වුණත් පොඩි අයගේ හිත සතුටු කරන්න මේ වගේ පුංචි දෙයක් හරි අපි කරන්න හිතුවා. නෑ 3යි ගියේ. අම්ම කරකවන්න ඕන ඕක. මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරන්න හිතුවා. අවුරුද්දට කලින් දවස් 3ක වීඩියෝ එකක් මම එකපාර ගේන්න හිතුවේ. කාලෙකින් බ්ලොග් එකක් දාන්න මට බැරි වුණා. ඉතින් අවුරුදු දවසේ ලොකුවට අපි සැමරුවේ නැතත් කරපු දේවල් පොඩි මිනි බ්ලොග් එකකින් ගේන්න හිතුවා. ඊළඟට මේ බ්ලොග් එකෙන් හම් වෙමු. ඉතින් මගේ YouTube family එක තව ටිකක් ලොකු වෙලා තියෙනවා. subscribe කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. වගේම රැඳිලා ඉන්න ලස්සන ලස්සන අලුත් බ්ලොග් වලින් ඉස්සරහට හම්බෙමු. ගිහින් එන්නම්.